රත්තරන් මුට්ටිය සහ කනිෂ්කගේ මහා අරගලය, වනරොදේ අරුමය. ඈත අතීතයේ ගිරි උල නම් වූ ඉතා දුෂ්කර ගම්මානයක කනිෂ්ක නමින් තරුණයෙක් ජීවත් විය. කනිෂ්ක ඉතා දිලිඳු අයෙකි. ඔහුගේ රැකියාව වූයේ මහා ඝන කැලෑවට වැදී ඔසු පෙළ සහ මීපෙණි එකතු කර නගරයට ගොස් විකිණීමයි. මේ කැලෑව හඳුන්වන්නේ අඳුරු අඩවිය නමිනි. ඊට හේතුව එහි ඇති අద్භූත බව පමණක්ම නොවේ. ගෝර නම් දරුණු මංකොල්ලකාරයා සහ ඔහුගේ කල්ලිය මේ කැලෑව තමන්ගේ රාජධානිය කරගෙන සිටීමයි. ගෝරගේ අණක් නැතිව කැලෑවෙන් කූඹියෙකුටවත් එළියට යා නොහැක. දිනක් මහ වැස්සක් පවතින වේලාවක කනිෂ්ක කැලේ අතරමං විය. වැස්සෙන් බේරීම සඳහා ඔහු විශාල නුග ගසක් යට තිබූ ගල් ගුහාවකට රිංගා ගත්තේය. එහි අඳුරේ අතපත ගාද්දී ඔහුගේ අතේ යම් ඝන වස්තුවක් ගැටුණි. හණ කැබැල්ලක් පත්තු කර බැලූ කනිෂ්කගේ දැස් නිලංකාර විය. ඒ මැටි, දූවිලි සහ පාසි බැඳී තිබුණත් පතුරු ගැලවී ගිය තැන් වලින් කහපාටක දිලිසෙන විශාල රත්තරන් මුට්ටියකි. එය අතීතයේ රජ කෙනෙකු සතුරන්ගෙන් බේරීමට සංගවා ගිය රාජකීය නිධානයක් බව කනිෂ්ක තේරුම් ගත්තේය. මුට්ටිය පිරෙන්නට රන් කාසි සහ මැණික් තිබුණි. ඔහුගේ දිලිඳුකම අදින් අවසන් බව ඔහුට සිතුනද ඊළඟ මොහොතේ මහා බියක් ඔහු වෙලා ගත්තේය. මරණීය බිය. මේක කොහොමද මම ගමට අරන් යන්නේ? කනිෂ්ක තමාගෙන්ම ඇසුවේය. මේ රන් මුට්ටියත් ඔසවාගෙන කැලෑපාරේ ගියොත් අනිවාර්යෙන්ම ගෝරගේ ගෝලයන්ට හසුවන බව ඔහු දනී. ඔවුන් අතින් අහිංසක මිනිසුන් කී දෙනෙක් නම් මිය ගිහින් නැද්ද? රත්තරන් මුට්ටිය දකින හොරුන් කනිෂ්කව පණ පිටින් තබන්නේ නැත. කනිෂ්ක දින දෙකක්ම ඒ ගුහාව ඇතුළෙම කල්පනා කරමින් සිටියේ. බඩගින්න ඉවසාගත නොහැකි තැන ඔහු තීරණයක් ගත්තේය. බලයෙන් බැරි දේ මොළයෙන් කරන්න ඕනේ. කනිෂ්ක තමා සතුව තිබූ මීපෙණි එකතු කරන ලොකු හණමල්ල අතර ගත්තේය. ඔහු රත්තරන් මුට්ටිය වටා තිබූ පස් සහ දූවිලි පිස දමනවා වෙනුවට ගුහාව අසල තිබූ ඇලෙන් තව තවත් කළු මඩගෙන මුට්ටිය වටා හොඳින් තැවරුවේය. දැන් එය පෙනෙන්නේ රත්තරන් මුට්ටියක් ලෙස නොව කුණු වී ගිය පස් ගුලියක් හෝ කැත මැටි මුට්ටියක් ලෙසය. ඉන්පසු ඔහු කැලේ තිබූ ඉතා දුගඳ හමන ගන්ධපාන නම් පැලයට්ටි වර්ගයක් සොයාගෙන ඒවා අඹරා මුට්ටිය ඇතුළටත් පිටතටත් තැවරුවේය. දැන් මුට්ටියෙන් හමන්නේ ඉවසාගත නොහැකි කුණු ගඳකි. ඔහු තම ඇඳුම් ඉරාදාම කොණ්ඩය අවලු කරගෙන මුහුණේ සහ ඇඟේ අඟුරු සහ මඩ තවරා ගත්තේය. දැන් කනිෂ්ක පෙනෙන්නේ සිහිවිකල් වූ පිස්සෙකු ලෙසය. ඔහු රත්තරන් මුට්ටිය හණමල්ලේ දාගෙන එය කරේ එල්ලාගෙන එක අතකින් කිසිම තේරුමක් නැති වචන කියවමින් කැලෑ පාරට අවතීර්ණ වූය. හොරුන්ගේ අඩවිය. කනිෂ්ක සැතපුම් කිහිපයක් යද්දී ගස් උඩ සහ පඳුරු අස්සේ සැඟවී සිටි ගෝරගේ ගෝලියෝ 30 දෙනෙක් කඩු කිනිස්ස අතතිව පාරට පෙන්නෝය. නවතියන්, තෝ කවුද? ඔය මල්ලේ මොනවද තියෙන්නේ? ඒක හොරෙක් ගොරනාඩු කොලේ. කනිෂ්ක බිය පෙන්නුවේ නැහැ. ඔහු පිස්සෙකු ලෙස hina වෙමින් නඩන්නට පටන් ගත්තේය. මේක මගේ, මේක යක්කුන්ගේ, අල්ලන්න එපා, සාප වෙනවා කියමින් ඔහු මල්ල තුරුළු කරගත්තේය. හොරුන්ට සැකසිතුනි. මුගේ මල්ලේ මොකක් හරි වටිනා දෙයක් ඇති. බලපන්, නායක හොරා අනකලේ. එක් හොරෙක් කනිෂ්කව බිම පෙරලවා මල්ල උදුගා ගත්තේය. ඔහු මල්ලේ කට අරිනවත් සමගම අර කුණු වී ගිය ගඳපාන ශාකයේ ඉවසාගත නොහැකි දුගඳ මුළු ප්‍රදේශයේම වෙලා ගත්තේය. චි, මූ මොන ජරා සතෙක්ද? මූ මල්ලේ දාගෙන යන්නේ කුණු වෙච්ච අසුචි මුට්ටියක්ද කොහෙද? හොරා නාසයේ වසාගෙන කෑ ගහසුවේය. ඔවුන් දුට්ටේ මඩ තැවරී ගඳ ගහන කැත මුට්ටියකි. රත්තරන් වල සේයාවක්වත් පෙනෙන්නට තිබුණේ නැත. මූ පිස්සෙක්, මූව මරලා වැඩක් නැහැ. කඩුවේ මූ හතක් තියෙනවා. මූට යන්න දීපන්. අනික් හොරා කීවේ. ඔවුන් කනිෂ්කට පයින් පහරක් ගසා මල්ලද ඔහුගේ ඇඟට විසිකර එතනින් පන්න දැමුවෝය. කනිෂ්ක වේදනාව ඉවසාගෙන නැවත ගමන පටන් ගත්තේය. නමුත් නියම අභියෝගයේ තිබුණේ ගම සීමාවේ. එතන ගෝර මංකොල්ලකාරයාම මුණ පොල්ලක් දාගෙන සිටියේය. ගෝර ඉතා කපටි මිනිසෙක්. ඔහු ලෙහෙසියෙන් රැට වෙන්නේ නැත. කනිෂ්ක එතනට ළඟාවන විට ගෝර ඔහු දෙස තියුණු ලෙස බැලුවේය. "ඕමීටු පිස්සෝ, උඹේ ඔය ගඳ ගහන මල්ල මෙහාට දීපන්." ගෝර අනකලේ. කනිෂ්ක වෙවරන්නට පටන් ගත්තේය. මේ වෙලාවේ වෙඩිපුර රඟපාන්න ගියොත් ගෝරට සැකසිතුණු ඇත. කනිෂ්ක උපක්‍රමය වෙනස් කළේය. ඔහු කෙලින්ම ගෝර ළඟට ගිය මුට්ටිය බිම තැබුවේය. "ස්වාමීනි, මේක මගේ අම්මගේ අලු බඳුන. අම්මා මැරුණේ මහා වසංගතයකින්. වෙද කිව්වා මේක ගමේ මායිමෙන් එහාට ගිහින් වලදන්න කියලා. නැත්නම් මුළු ගමේකම වසංගතේ බෝ වෙනවා කියලා." කනිෂ්ක ඉතා බැකේපත්ව අඬමින් කීවේ. "වසංගතයක්?" ගෝර පස්සට පැන්නේ. ඒ කාලේ වසංගත රෝගවලට රජවරුන් පවා බිය වූයේ. මල්ලෙන් එන මහා දුගඳ නිසා කනිෂ්ක කියන්නේ ඇත්තක් බව ගෝරට සිතුනේය.
ගෙනියපි අතුගේ මුසලමල්ල තව එක තත්පරයක් මෙතන හිටියත් ඕව මම පණ පිටින් පුච්චනවා. ගෝර බියෙන් කෑ ගැහුවේ. කනිෂ්ක සිය රංගනය සාර්ථක බව දැනගෙන හඩා වැළපීම මුවාවෙන් වේගයෙන් ගම සීමා පසු කර දිව ගියේ. ඔහු කෙලින්ම ගියේ සිය පැල්පතට. දොර ජනේල සියල්ල හොඳින් වසා දමා ඔහු වතුර කලයක්ගෙන රත්තරන් මුට්ටිය සේදුවේ. මඩ සහ දුගඳ සේදී යද්දී පැල්පත ඇතුලේ අඳුර මකාගෙන රන් ආලෝකය විහිදැන්නට විය. කනිෂ්ක ඒ දෙස බැලා සැනසුම් සුසුමක් හෙළුවේය. කනිෂ්ක මෝඩයෙක් වූයේ නැහැ. ඔහු හදිසියේ පොහොසත් වූ බව ලෝකයට පෙන්වුවේ නැත. ඔහු රත්තරන් සහ මැණික් එකින් එක නගරයට ගොස් විකුණා හෙමින් තම දියුණුව පෙන්වුවේය. ඔහු තමාට පමණක් නොවේ ගමේ අසරණ අයටත් උදම් කළා. කාලයකට පසු ඔහු ප්‍රදේශයේ සිටි ධනවත්ම සහ කාරුණිකම සිටුවරයා බවට පත්විය. හොරුන් රෙවටූ ඒ රත්තරන් මුට්ටියේ රහස ඔහු මිය යන්නට තුරුම රහසක්වත් පැවතිය.